අදටත් මේ රටේ මේ සංචාරක ක්‍රමවේදය මේ රටේ ආදී මුතුන් මිත්තන් ගොඩනගපු රාජධානී පෙන්නලා ඒ පුරාවස්තු පෙන්නලා ඒ ඓතිහාසික රජදරුවන් ගොඩනගපු ඓතිහාසික ඉතිහාසය පෙන්නලා නෙමෙයිද මේ රටේ හිඟමනට විසඳුම් හොයන්නේ. එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයේ සාර්ථකත්වයේද මේකද මේක මිලෙච්ඡත්වය ප්‍රජාතන්ත්‍රවාදී මංකොල්ලයන් තුල මේ රටේ අභිමානය කෙලසුවා. වැවයි දාගබයි වැවයි පන්සලයි තුල ගොඩනගුණා වූ ක්‍රමවේදයන් අද අපිට දකින්න පුළුවන්ද? මේ වෙලයි පැනල්ලේ පෑය ගහලා දුවලා ඇවිදලා මේ රටේ හතර කොන ගැන දැනගත්ත දාඩිය සුවඳ අඳුරන බත බුලත කාපු එකෙක් මේ රටේ රජ වුණාද? ඒකට තමයි මේ රටේ ජාතිය කැක්කුම තියෙන්නේ. ඒ දේ මම අද දකිනවා අනුර කුමාර දිසානායකගෙන්. අනුර කුමාර දිසානායක මේ රටේ කවුරුත් නොදන්නා වුණාට මම මේ මොහොතේ රහසක් හෙළි කරන්නම්. අනුර කුමාර දිසානායක කියන්නේ සැබෑ ලෙසින්ම සිංහල රජපෞලට උරුමකම් කියන රාජකුමාරයෙක්. මම ඒක කියන්නම්. අනුර කුමාරගේ උපන් ගම වෙන්නේ පරවහාගම. පරවහාගම යනු කැප්පටිපොළ මහාධිකාරමත් කුඩාපොළ හාමුදුරුවොත් ඇතුළු වාරියපොළ සුමංගල හාමුදුරුවෝ දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කරගත්ත මායා උල්පත ගම්කද. ඔව් ඒ දේවහුව ඒ වගේම ආඩියාගල බඹරගස්වැව මේ ඇවිල්ලා උදුරුවපත්තුව. මේ උදුරුවපත්තේ රාජකීය නින්දගම අයිතිය තියෙන්නේ කීරවැල්ලේ වැව් පළාතේ කුමාරිහාමිට. කීරවැල්ලේ වැව් පළාතේ කුමාරිහාමි කියන්නේ කලාවැවේ වං යූරේ පහළ කහල්ල කන්දේ මායා උල්පත කියන ස්ථානේ. මේ දිසානායක පරපුර අදටත් තමන් කඩුවේ දිසානායක මොහොට්ටාලගෙන් පැවතෙන දරු පරම්පරාවෙන් උඳුරුවපත්තුවේ අයිතියෙන් අනුර කුමාර දිසානායක මේ පුද්ගලයා ජනාධිපති වෙනවා. නමුත් ඔහුවත් මමවත් මේ දේ සාකච්ඡා කළා නැහැ. හැබැයි මේ උරුම අයිතියට තියෙන සැබෑ ඓතිහාසික ඉතිහාසය නිසා ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයෙක් ඒ සාපේට මුළු නුවරම යට වෙන්න දළදා වතුරෙන් වන්දි ගවන්නට සිද්ධ වුණා. ඒ නිසා හිංසා පීඩාකාරී පුද්ගලයෙක් නෙමෙයි ලෞතර බුදුරජාණන් වහන්සේ. අවිහිංසාවාදී චින්තනයක් තුල මේ ලෝකේ පහළ වුණ මහා දාර්ශනිකයා. ඒ නිසා උන්වහන්සේගේ ඒ බුද්ධ ගුණයට අගෞරව කරන්න එපා. ඒ බුද්ධ දර්ශනය පයට පා ගන්න එපා. උතුම් කළගුණ සැලකීමෙන් ලෝට ආදර්ශයක් කියන දුන්නා වූ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සඳුන් සුවඳ මුසු යටි වාමදන්ත ධාතුන් වහන්සේ මේ රටට වඳින්නට දායාද කරපු දන්ත කුමරු හේමමාලා පරපුරට මහානායක හාමුදුරනේ කෙනෙහිලිකම් කරලා ඔබ වහන්සේලාට මේ රටේ ජනතාවට අප්‍රේල් 18 වෙනිදාන් පස්සේ දළදා ආශිර්වාදය ගෙන්න බෑ. වැරදි නිවැරදි කරන්න ඔබ වහන්සේලාට හිමි නැති තේවාව කීරවැල්ල පරම්පරාවේ මව්පසින් පැවිදි භික්ෂුන් වහන්සේලා මූලික කරගෙන ත්‍රිනිකායක මහා සංඝරත්නයට දන්ත ධාතුන් වහන්සේගේ තේවාවේ උරුමයි අයිතිය බාරකාරත්වයේ පවරන්න. අන්න එදාට මා කියා දෙන්නම් රට පාලනය කරන රටේ නායකයා දළදා වටා කළ යුතු වතපිළිවෙත. ඒ නැතුව දන්ත ධාතුන් වහන්සේ දැකුම් මංගල්‍ය කරලා මල් වට්ටියක් පූජා කරලා සාදු කිව්වා කියලා සංගවුණු ආශිර්වාදය ගෙන්න බෑ. සංගවුණු ආශිර්වාදය මහා දේව මණ්ඩලය තුල දිව්‍ය විමානගතව ඉන්නේ බුද්ධ ආදාහන මළුවේ පටන් දළදාව දිවි හිමියෙන් රැකගත්තා වූ පරපුරේ ආදී මුතුන් මිත්තන්. මේඝවර්ණ දිව්‍ය රාජයා වැස්සවලාහක දෙවියන් හැටියට කලට වැසි වසින්නට බතබුලතින් ස්වයංපෝෂිත කරන්නට අවැසි මගක් මේ රට තුල නිර්මාණය වුණා. දළදාව රට පූජා කරමින් මේ දන්ත ධාතුන් වහන්සේට කරපු සියලු වතපිළිවෙත සප්ත අඩවි බුද්ධ භෝග පූජාවෙන් සප්ත අඩවි දකුම් මංගල්‍ය පූජාවෙන් පුරා දින 90ක් මාස 3ක් චන්ද්‍ර මාස ක්‍රමෙන් දන්ත ධාතුන් වහන්සේගේ දැකුම් මංගල්‍යය පැවැත්විය යුතුයි. දළදා සිරිත අනුරාධපුර රාජධානිය කිසිරි මෙවන් රජුගේ දළදා ආඥාව කියවන්න. දින 90ක දළදා දැකුම් මංගල්‍යය රටේ සප්ත අඩවියේ ජනතාවට දින 7 ගානේ එක අඩවියකට දළදා දැකුම් මංගල්‍යය සිද්ධ වෙ යුතුයි. දිනකට පැය දෙකක් දවස් 10කින් මොකද්ද මේ කරන විහිළුව? ඒ නිසා දන්ත ධාතුන් වහන්සේ කේවල් කරන්න එපා. නොදැන කතරගම යන්නත් එපා. දැන කතරගම යන්න. දැනගෙන දන්ත ධාතුන් වහන්සේට පූජා උපහාර පවත්වන්න. රට ශාස්ත්‍රීක වෙයි. ලෝකයම අවිත කරන්න නම් දන්ත ධාතුන් වහන්සේ ලෞතර බුදුන්සේ සලකා රටේ නායකයා සෑම පුරපසළොස්වක පොහෝ දිනයකම දන්ත ධාතුන් වහන්සේට නොඉඳුල් කිරිබත් ඇලියක් පූජා කළා රටට ආශිර්වාදය පතා ඔබ එදින උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වෙන්න දන්ත ධාතුන් වහන්සේට හඬ ඇසෙන මානේ බඹ 7ක් තරම් දුර ශ්වේත වර්ණයෙන් සැරසිලා ඔබට සීල ගුණයෙන් අනුවන සිල් පුරණ පෙම් පුරණ ගුණ උතුමන් මහන්සේ නමක් ඔබ පංචශීලයේ පිළිටවා ඔබට සිල් සමාදන් කළ යුතුයි. අන්න ඒ පිළිවෙතට රටේ නායකයා පෙළ ගැසෙන්න රටේ ජනතාව ඔබ වටා පෙළ ගැසෙයි. අපි ලෝමාවිත කරමු. රටේ ජනතාව මේ සිංහල දීපේ ජනතාව බුද්ධ දර්ශනය තුල පෙළ ගැසෙන තැනට ලෝක ජනතාව පෙළ ගැසෙන්න ලෝක ජනතාව මේ ධර්මයේ තුල මේ දර්ශනය තුල කටයුතු කර නැවත අපි තථාගතයන් වහන්සේගේ දර්ශනය ලෝකයට ගෙන යමු. හැම දිනාටම මේ සත්‍ය වූ කරුණු කාරණා කීරවැල්ලේ පරපුර සැඟවිලා හැංගුණා නෙමෙයි සුදුසු මොහොතේ කරලියට එන්නටයි සිටියේ. ඒ නිසා ගියවර මාධ්‍ය සාකච්ඡාවේදී ඔහුගේ මේ අයාදෝෂ ඔහුගේ වැරදි සාගත ක්‍රමවේද රටට හෙළිදරව් කිරීම ඔහු එන්තර වාසියක් මගින් ඔහුගේ පෞද්ගලික නීතිඥවරයා මට යොමු කළා තිනා. ඒ නිසා
මේ දේ තව ගැටලු සාක්ෂි සාධක සහිතව තියෙන නිසා මම අමානුෂික ක්‍රමවේදයට නෑ. මම සුද්දාගේ මුදල් පසුපස යන පුද්ගලයෙක් නෙමෙයි. මම මුදල කියන දේ මම වැඳ වැටෙන කෙනෙකුත් නෙමෙයි. ඒ නිසා හැබැයි ඒ තැනටපත් වුණොත් සූදානම්ව සිටින්න මේ රටේ දරිද්‍රතාවයෙන් පීඩා විඳින ජනතාවට ඒ අරමුදලට මේ ඔබ යොමු කර තිබෙන එන්තරවාසිය මුදලට වඩා 100 ගුණයක වන්දියක් ජනතා අරමුදලට යොමු කරවන්නට තැනට සර්ව සාධාරණ නීතියේ ක්‍රමවේදයකට මම යනවා. මොකද මම කතා කරන්නේ පැහැදිලි සාක්ෂි සාධක සහිතව නිසා. ඒ නිසා මගේ පරපුරට කරපු අපරාධය මහ පොළොව නුහුලන අපරාධයක්, ප්‍රජාතන්ත්‍රවාදය තුල මෙතෙක් නොවිසඳුණු අපරාධයක්. ඒ අපරාධයට වන්දි ගෙවීමට මා නම් කරන්නා වූ සියලු අයට මේට වන්දි ගෙවිය යුතුයි. ඒ නිසා සියලු බොදුණු ජනතාව දන්ත ධාතුන් වහන්සේ දායාද කළ දන්ත කුමරු හේමමාලා කීරවැල්ල රාජකීය පරපුර සමග අත්වැල් බැඳ ගන්නා ලෙසත් සියලු ලෝකවාසී බොදුණු ජනතාව ඇතුළු සියලු ලෝකවාසී ජනතාවට යුද බියෙන් තොර යුද ගිනි වලින් සමාන නොවුන ලෝකයක් ලෝක යහපත වෙනුවෙන් ගොඩනගන්නට කීරවැල්ලේ පරපුර සූදානම්. එම නිසා හැම දිනාටම බොහොමත්ම ස්තුතියි. විශේෂයෙන් මේ එකදු මාධ්‍ය නාලිකාවක්වත් මේ ප්‍රකාශවලට අධිකරණේ වග උත්තරකරුවන් ලෙස ඔවුන්ව ගෙන්වන්න එපා. මම කතා කරන්නේ මගේ හෘද සාක්ෂියට එකඟව. මව ඝාතනය කරත් මොවුන් වග උත්තරකරුවත් මේ මොවුන්ගේ යුතුයකම ඉටු කරන්නට මා සත්‍යවාදීව කරන ප්‍රකාශ හෙළිදරව් කරන්නට ඔවුන්ගේ වගකීම වෙනුවෙන් මේ ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිසා ඔවුන්ට එන්තරවාසී යවුවා කියලා ඔවුන් වග උත්තරකරුවන් නොවේයි. මේ රටේ නොයිසඳුණු අපරාධයක නොයිසඳුණු ම්ලේච්ඡ සාඩම්බර බුදුන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ මිනි මරලා ලබා ගත්තා වූ ක්‍රමවේදයක් සහිත පාලන ක්‍රමවේදයක් තුල සොරමුල පාලනය කරන ක්‍රමවේදය නිවැරදි කළා ආශිර්වාදය ලබා ගැනීමට නිවැරදි වතපිළිවෙත කිරීමට මඟ කියා දෙන ක්‍රමවේදය හෙළිදරව් කරේ. ඒ නිසා මෙය සමාජගත විය යුතුයි. දියවඩන නිලමේ නමින් තනතුරක් දළදා මාලිගාවේ නොමැති බව නැවතත් මම සිහිපත් කරනවා. එසේ තිබෙනවා නම් සාක්ෂි සාධක සහිතව මේ ආකාරයට මාධ්‍යයට ඇවිල්ලා දියවඩන නිලමේ වලට අභියෝග කරන්න පුළුවන්. සාක්ෂි සාධක සහිතව සාක්ෂි සාධක සහිතව අභියෝග කරන්න. එහෙම නැත්නම් මූණට මූණ සාකච්ඡා කරමු. ඒකට මම සූදානම්. හැම දිනාටම තෙරුවන් සරණයි. මම සෙනවිරත්න කීරවැල්ලේ වාම දන්ත ධාතුන් වහන්සේගේ පාරම්පරික උරුමකරු දන්ත කුමරු හේමමාලා දෙපළගෙන් ආරම්භ වුණු කීරවැල්ල රාජකීය පරම්පරාවේ වර්තමාන 58 වෙනි පරම්පරාවේ මේමුණුවර මම යාපහු රාජධානී පුරවරයේ යාපහු 1370 වසරේ කෝට්ටේ 7 වෙනි බුවනක බාහු රජු විසින් දෙන ලද රාජකීය නින්දගම තුල කටයුතු කරමින් ඉන්නා වූ දළදා පවුලේ නියෝජනය. හැම දිනාටම තෙරුවන් සරණයි. නෑ රාජාණ්ඩු පාලනය වර්තමානයේ තුල සමාජගත වෙලා තියෙනවා. සුද්දාගේ අධ්‍යාපන ක්‍රමවේදය තුල මේ ලෝකේ අවිහිංසාවාදී රාජාණ්ඩු පාලනයක් තිබුණා නම් ඒ ශ්‍රී ලාංකීය රාජපාලන ක්‍රමවේදය. මොකද සුද්දට පෙර තිබුණා වූ වැඩවසම් රාජාණ්ඩු පාලනයේ තිබුණේ නායක රන්සික රජවරු. බෞද්ධ කිමක නාමික බෞද්ධයන් හැටියට වුන් නම් කට බැඳගත්තා. විජේ රාජසිංහ කන්නසාමි ද්‍රවිඩ නාමයත් ඔහු සිංහලෙක් බෞද්ධ ආගම වැළඳ ගැනීම තුළ ඇතිගත්තා. ඔහුගේ උසම තුළ විජේ රාජසිංහ, රාජාදි රාජසිංහ, කීර්තිශ්‍රී රාජසිංහ, ශ්‍රී වික්‍රම රාජසිංහ මොවුන් සිංහල නම් බැඳගත්තට ඔවුන්ගේ මිත්‍යා දෘෂ්ටික භාවයෙන් සහ Hindu දේවදහිල්ලෙන් ඔවුන් බැහැර වුණේ නැහැ. ඒ නිසා දන්ත ධාතුන් වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය කරගෙන කටයුතු කරපු සිංහල රාජාණ්ඩු පාලනයේ සිංහල රජවරුන්ගේ ක්‍රමවේදයට පිටින් ගිහිල්ලා වුන් දේවාල රාජකාරියට දකුණු ඉන්දියා පූසාරිවරු ගෙන්න ගත්තා. ඉතින් මේ ක්‍රමවේදය තුල වැඩවසම් ක්‍රමවේදයක්. මේ වැඩවසම් ක්‍රමවේදය තමයි වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුල සිංහල රජවරුන්ට අභියෝග කරන්නේ. වැවයි දාගබයි ගමයි පන්සලයි කෙත බත බුලතින් ස්වයංපෝෂිත වූ දසරාජ ධර්මයත් පංචශීල ප්‍රතිපත්තියත් උපෝසතයත් තුල කටයුතු කරපු රාජධානී 10ක සිංහල රාජාණ්ඩු පාලනය තමයි ලෝකයේ අවිහිංසාවාදී රාජාණ්ඩු පාලනය. ඒ නිසා සුද්ධෝ අහිමි කරේ සිංහල රාජාණ්ඩු පාලනය නෙමෙයි වැඩවසම් නායක රන්සික රජවරු 4 දෙනාගේ තිබුණා වූ ම්ලේච්ඡ පාලන ක්‍රමයද. ඒක තේරුම් ගත යුතුයි. මගේ මිත්‍රයා මෙහෙමයි. ඔබතුමාට වැරදීමක් රාජසිංහ රජුරුව නෙමෙයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ අධිකරණේ රාජා අධිකරණේ නඩු ඇහුවේ මුල්ලේගම අධිකාරම. මේ මුල්ලේගම අධිකාරමගේ නඩු තීන්දුවක් අනුව තමයි මේ මහ පොළොව නොහුලන ඛේදවාචකයක් විදිහට අදටත් රැව් පිළිරැව් දෙන ඇහැලේපොළ කුමාරිය හාමිය ඇතුළු
මේ දරුපවුල නුවරවේ ගිල්වලා මරා දැමීම සහ මද්දුම බණ්ඩාර වංගෙඩිය දමලා කෙටීමේ නඩු තීන්දුව දෙන්නේ අපේ මේ වඩුග ශ්‍රී වික්‍රම රාජසිංහ රජුව නෙමෙයි. හරිද? ඒකේ නඩු තීන්දුව දෙන්නේ ඒ රජුගේ රාජාණ්ඩුවේ අධිකරණයේ බාර හිටපු අධිකාරම්වරයා. ඔහු තමයි මුල්ලේගම අධිකාරම. එතකොට මේ මුල්ලේගම අධිකාරම තමයි උඩරට ගිවිසුම අත්සන් කරන වෙලාවේ කීරවැල්ලේ වාරියපොළ සුමංගල හාමුදුරුවෝ ඉංග්‍රීසි කොඩිය බිම දාලා සිංහ කොඩිය ඔසවපු වෙලාවේදී ඊට පස්සේ වාරියපොළ සුමංගල හාමුදුරුවෝ දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කරගන්න උදව් කරා කියලා. තමන්ගේ පිය පාර්ශ්වයේ උරුමකරුවන්ට උදව් කරා කියලා ඔහුට අධිකරණ නියෝගයක් දෙනවා. මොකක්ද අධිකරණ නියෝගය? අපවත් වනතුරු සිරගත කළ යුතුයි. ඒ විතරක් නෙමෙයි. දන්ත ධාතුන් වහන්සේට තේවාව කරපු අස්කිරි මැද මහා විහෙරේ වැඩ හිටපු 21 දෙනෙක් ස්වාමින් වහන්සේලාට ඩෙල්ෆ් දූපතේ අපවත් වෙනකන් සිරගත විය යුතු බවට අධිකරණ නියෝගය දෙන්නේ ඔය කියන මුල්ලේගම අධිකාරම. එතකොට ඔබ කියනවාද එවැනි ම්ලේච්ඡ සහගත නඩු තීන්දුවක් දෙන්න මූලික වෙච්ච සිංහල බෞද්ධයෙක් කියලා නම්පට බැඳගත්ත මේ අධිකාරම්වරයා දලදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුරේ ඉන්නවා 1942 වසරේ. හරිද? 1842 වසරේ. එතකොට ඔබ කියනවා ඔබට බොහොම ම්ලේච්ඡයි මේ ඇහැලේපොළ කුමාරිහාමි දියේ ගිල්ලලා දාන්න රාජසිංහ නෑ. රාජසිංහ රජුගේ රාජ්‍ය පමණයි. අධිකරණ තීන්දුව දෙන්නේ අධිකරණයේ අධිකාරම්වරයා. ඔහු මුල්ලේගම අධිකාරම. අර වාරියපොළ සුමංගල හාමුදුරුවෝ ඇතුළු 21 නමක් ස්වාමීන් වහන්සේලාට නඩු තීන්දුව දෙන්නේ අපවත් වෙනකන් සිරගත විය යුතුයි කියලා. ඇහැලේපොළ කුමාරිහාමි නුවරවැවේ දියේ ගිල්ලලා දරුපවුලත් එක්ක ඝාතනය කරන නඩු තීන්දුව දෙන්නේ මේ මුල්ලේගම අධිකාරම. ඒ මුල්ලේගම අධිකාරම් කියන පාපතර මිලෙච්ච මේ මිනිමරුවා දලදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුරටපත් වෙන 1842 වසරේ. එතකොට ඔබ කියන්න මට අවිහිංසාවාදී ලෞතර බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේට මේ රටට ආශිර්වාදය ගෙන්නද පුළුවන්ද? අර විශාල රටට ජාතියට නොකල වරදකට ඇහැලේපොළ කුමාරිහාමි දියේ ගිල්ලලා මරණ තැනට නඩු තීන්දුව දුන්නා වූ පාපතරේකටත් දන්ත ධාතුන් වහන්සේ තම පරපුරේ උරුමය වෙනුවෙන් ආක්‍රමණිකයාට අත්පත් කරගන්නට ඉඩ නොදී ආරක්ෂා කර ගැනීමට උපදෙස් දුන්න හාමුදුරනමක් අපවත් වෙනකන් සිරගත කරන්නට මූලික වෙච්ච පුද්ගලයෙක් දලදා මාලිගාවේ දියවඩන නිලමේ වෙලා ආශිර්වාද ලබා ගන්න පුළුවන්ද? මට ඒවට උත්තර අවශ්‍යයි. දැන් මට මට බොහොම සතුටින් මම ඒ ඔබතුමාගේ අභියෝග බාර ගන්නවා වගේ ඔබතුමාට ප්‍රතිඋත්තර ලබා දෙන්නත් මම සූදානම්. මට කියන්න ප්‍රජාතන්ත්‍රවාදයේ ඔබතුමා සාර්ථකයි කියනවනේ. ප්‍රජාතන්ත්‍රවාදය තුල අද මොනවද සාර්ථක වෙලා තියෙන්නේ? අදටත් මේ රටේ මේ සංචාරක ක්‍රමවේදය මේ රටේ ආදී මුතුන් මෙත්තන් ගොඩනගපු රාජධානී පෙන්නලා ඒ පුරාවස්තු පෙන්නලා ඒ ඓතිහාසික රජදරුවන් ගොඩනගපු ඓතිහාසික ඉතිහාසය පෙන්නලා නෙමෙයිද මේ රටේ හිඟමනට විසඳුම් හොයන්නේ? එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයේ සාර්ථකත්වයේද මේකද මේක මිලෙච්ඡත්වය? ප්‍රජාතන්ත්‍රවාදී මංකොල්ලයන් තුල මේ රටේ අභිමානය කෙලසුවා. වැවයි දාගබයි වැවයි පන්සලයි තුල ගොඩනගුණා වූ ක්‍රමවේදයන් අද අපිට දකින්න පුළුවන්ද? මේ වෙලයි පැනල්ලේ පෑය ගහලා දුවලා ඇවිදලා මේ රටේ හතර කොන ගැන දැනගත්ත දාඩිය සුවඳ අඳුරන බත බුලත කාපු එකෙක් මේ රටේ රජ වුණාද? ඒකට තමයි මේ රටේ ජාතිය කැක්කුම තියෙන්නේ. ඒ දේ මම අද දකිනවා අනුර කුමාර දිසානායකගෙන්. අනුර කුමාර දිසානායක මේ රටේ කවුරුත් නොදන්නා වුණාට මම මේ මොහොතේ රහසක් හෙළි කරන්නම්. අනුර කුමාර දිසානායක කියන්නේ සැබෑ ලෙසින්ම සිංහල රජපෞලට උරුමකම් කියන රාජකුමාරයෙක්. මම ඒක කියන්නම්. අනුර කුමාරගේ උපන් ගම වෙන්නේ පරවහාගම. පරවහාගම යනු කැප්පටිපොළ මහාධිකාරමත් කුඩාපොළ හාමුදුරුවොත් ඇතුළු වාරියපොළ සුමංගල හාමුදුරුවෝ දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කරගත්ත මායාවුල්පත ගම්කද. ඔව් ඒ දේවහුව ඒ වගේම ආඩියාගල බඹරගස්වැව මේ ඇවිල්ලා උදුරුවපත්තුව. මේ උදුරුවපත්තේ රාජකීය නින්දගම අයිතිය තියෙන්නේ කීරවැල්ලේ වැව් පළාතේ කුමාරිහාමිට. කීරවැල්ලේ වැව් පළාතේ කුමාරිහාමි කියන්නේ කලාවැවේ වං යූරේ පහළ මේ කල්ල මේ පහළ කහල්ල කන්දේ මායාවුල්පත කියන ස්ථානේ. මේ දිසානායක පරපුර අදටත් තමන් කඩුවේ දිසානායක මොහොට්ටාලගෙන් පැවතෙන දරු පරම්පරාවෙන් උඳුරුව පත්වේ
අයිතියෙන් අනුර කුමාර දිසානායක මේ පුද්ගලයා ජනාධිපතිවරයා වෙනවා. නමුත් ඔහුවත් මමවත් මේ දේ සාකච්ඡා කළා නැහැ. හැබැයි මේ උරුම අයිතියට තියෙන සැබෑ ඓතිහාසික ඉතිහාසය පසුවිපරම් කරන මේ රටේ මිනිස්සු ඉන්නවා. ඒ නිසා මේවා හිතලු නෙමෙයි. මේවට අයිති තුඩපත්, නින්දගම්, පුස්කොළපොත් මේ සියල්ල කීරවැල්ලේ පරපුර සතුව තියෙනවා. මහානෑ වරිගේ විදිහට ඉන්න මහසෙන් රජතුමාගේ දරු පරම්පරාවේ ලේ උරුමයක් ඔහුට පැහැදිලිවම තියෙනවා. ඒ නිසා ඔහු දැනගත යුතුයි. මට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට තියෙන ලේ උරුමය තුල දළදා උරුමය සනාථ කරවන්න කියනවා නෙමෙයි. ඒ නිසා මේ රටට මේ විදිහට නිඳා කරන්න එපා අනවබෝධයෙන්. සුද්දගේ ප්‍රජාතන්ත්‍රවාදය තුල මේ රටේ අභිමානය කෙලසුවා. මේ රටේ ඉතිහාසය කෙලසුණා. මේ රටේ සංස්කෘතිය විනාශ කළා. මේ රටේ සભ્યත්වය අපිට අහිමි වුණා. මේ රටේ මතු අනාගත දරු පරම්පරාවට භූමියේ උරුමය අහිමි වෙමින් යනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය තුල ඔබට ප්‍රජාතන්ත්‍රවාදයේ සැනසීම ලැබුණට ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දසරාජ ධර්මයේ පංචශීල ප්‍රතිපත්තිය උපෝසතය රැකගෙන රට රාජ්‍ය පාලනය කරපු දැහැමි ක්‍රමවේදය අපිට අහිමි වුණා. ඒ තුල අපි ජනතාවක් විදිහට අපි අද අසරණයි. ජාතියක් විදිහට අපි අසරණයි. මහා ජාතිය විදිහට ලෝකයේ වැජඹුණු සිංහල ජාතිය අභිමානය අද අපිට අහිමි වෙලා. ඒ තුල ඔබලට නොපෙනෙනවා නම් ඔබලට මේ රටේ රජදරුවන් ගොඩනගපු ඒ අභිමානය අද විදේශ ජාතිකයන්ගේ ඩොලර් වලට මේ රටට හිඟනකමට විසඳුම් හොයන තැනට පත් වෙලා තියෙනවා නම් ඒක බොහොම සෝචනීයයි. ඒ නිසා ආදී මුතුන් මිත්තන්ගේ මේ ශ්‍රේෂ්ඨ දර්ශනයට අභියෝග කරන්න එපා. එහෙම අභියෝග කරනවා නම් ඒවටත් අපිට අභියෝග කරන්න පැහැදිලිවම සාක්ෂි සාධක සහිතව තියෙනවා. ඒ නිසා සිංහල ජාතිය ලෝ බලවත්ම අභිමානයක් ඇති ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇති දේශයට සහ ලෝකයට මග කියා දුන්නා වූ දසරාජ ධර්මයේ තුල බුද්ධ දර්ශනයට අනුගතව පාලනය කරපු රාජාණ්ඩු පාලනය සාර්ථකයි. එය ම්ලේච්ඡත්වයක් තුළට ගෙනාවේ ආක්‍රමණික ක්‍රමවේදයන් තුලින් ඇතිකරගත් ප්‍රජාතන්ත්‍රවාදය සහ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් අවසන් වුණා වූ වැඩවසම් නායක රංශික රජවරු 4 දෙනා විසින් බලලෝභීව කළා වූ අත්නොමතික ක්‍රමවේදයන් තුල සිංහල රාජාණ්ඩු පාලනයට අභියෝග කරන්න එපා. ඒ දසරාජ ධර්මයට අභියෝග කිරීමක්. ඒ ශ්‍රේෂ්ඨ ක්‍රමවේදයක් ආදී මුතුන් මිත්තන්ට මල්තබා වැඳිය යුතුයි. අදටත් අපි පයගසා සිටින්නේ ඒ උතුම් අභීත මුතුන් මිත්තන්ගේ දේශානුරාගයෙන් රැකගත්තා වූ මේ පිම්බිමට. ඒ පිම්බිම බුදුන්ට පූජා කරා. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරා. දලදා හාමුදුරන්ට පූජා කරා. පාත්‍රා ධාතුන් වහන්සේට පූජා කරා. මට කියන්න ප්‍රජාතන්ත්‍රවාදයේ පාලනයේ පත් වෙච්ච එක නායකයෙක් දලදා හාමුදුරන්ට කිරිබත්තාලියක් පූජා කරලා තියනවද? උපෝසතේ රැකලා තියනවද? මෙන්න මේ දේවල් වලට විසඳුම් ගන්න. ඒ නිසා කියන කටවචන නෙමෙයි තමගේ හදවතට එකඟව විමර්ශනය කළා පසුවිපරම් කළා බුද්ධිමත්ව ප්‍රඥාවන්තව නුවණින් විමසලා සිංහල ජාතිය වැටී තිබෙනා වූ විපතින් ගලවා ගන්නට අත්වල බැඳ ගන්න. ඒ නිසා හැමදෙනාටම තෙරුවන් සරණයි. ඔබතුමාලටත් මේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම ගැන ඒ වගේම අනවබෝධයෙන් මේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම ගැන සහ ජාතිය වෙනුවෙන් සත්‍ය අවබෝධ කරගෙන සත්‍ය වට ඒක රාශි වන්නට කියා මා නැවතත් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි. අද අපි සුවිශේෂී හෙළිදරව්වක් වගේම වගකීමක් මේ රටට මෙන්ම ලෝකයට අනාවරණය කරන්න තීරණය කළා. ඒට හේතුව මීට සති දෙකකට පෙර මේ ස්ථානයේදී අපි රටට ජාතියට හෙළිදරව් කරා දලදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුර වංචා සහගත කූට ලේඛන මංකොල්ලයක් බවට සහ දලදා වහන්සේ බුද්ධ ආදාහන මළුවේ පටන් රැකගත් ආරක්ෂා කරපු කන්ද උඩ රට අවසාන රාජධානිය තෙක් ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීට යටත් විජිත සමේ රට givisumකින් පාවා දෙන මොහොත දක්වාම දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කරගත්ත කීරවැල්ල පරම්පරාවට එහෙම නැත්නම් දන්ත කුමරු හේමමාලා දෙපළගෙන් පැවතෙන දරු පරම්පරාවට දන්ත ධාතුන් වහන්සේගේ උත්තරාධිකාරී උරුමයෙන් පැවරුණු දිවනිලමේ තනතුර සහ සැබෑ දන්ත ධාතුන් වහන්සේට උණ සිදුුණ සහ කීරවැල්ලේ පරපුර සැබෑ දන්ත ධාතුන් වහන්සේ රැක ආරක්ෂා කර ගැනීමට කරගත්තා වූ ක්‍රියාමාර්ග පිළිබඳව හෙළිදරව්වක් තමයි අද දවසේ අපි මේ ජාතිය ඉදිරියේ සත්‍යවාදීව ප්‍රකාශ කරන්නේ. ඉතින් දලදා මාලිගාවේ දියවඩ නිලමේ තුමා මේකට කලබල වෙලා තියෙනවා. ඉතින් දියවඩ නිලමේ තනතුර කූට ලේඛනයක් බවට මම ප්‍රකාශ කරා කියලා ඔහුගේ පෞද්ගලික නීතිඥවරයා මාර්ගයෙන් මට එන්තරවාසියක් යොමු කළා තියෙනවා. ඒ නිසා මම සමස්ත රටවාසී ලෝකවාසී ජනතාවට මේ මොහොතේ
හෙළිදරව් කරනවා. මේ වගකීම මම දරනවා. මේ මාධ්‍ය ආයතන කිසිවෙක් නීති හමුවට ගෙන්නන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මම දළදාවේ උරුමක් කරුනේ. එතකොට ඔවුන් ජාතිය වෙනුවෙන් ඔවුන් වගකීමක් ඉෂ්ට කරනවා. මොකද අනවබෝධයෙන් ඉන්නා වූ රටවැසියන්ට භාෂණීය අයිතිය මාධ්‍යවේදීන් ලබා දෙනවා. ඒ ඔවුන්ගේ රාජකාරිය නිසා ඔවුන් වගකීම් මේ නීති හමුවට පමුණවන්න. ඒ නිසා මාධ්‍ය ආයතන වලට එන්තරවාසී අවලා මේ කිරවැල්ල කරන ප්‍රකාශ නවත්තන්න කියන එක දියවැඩ නිලමේවරයා නොකළ යුතු දෙයක්. මොකද දියවැඩ නිලමේවරයා දැන් දැනගන්න ඕනේ. මම දැන් සාක්ෂි කියන්නම්. මේ තියෙන්නේ 1853 5 වෙනි මාසයේ 20 වෙනි දින එංගලන්ත රජය 1815 මාර්තු 2 උඩ රට ගිවිසුමෙන් ඔය උඩ රට රදල ප්‍රධානීන් විසින් මේ රට පාවා දුන්නානේ ගිවිසුමකින්. අපි කතාවට කියනවා නම් බන්දේසිය තියලා දුන්නා. එතකොට ඒක අපි අවුරුදු පිළිගන්න දෙයක්. මේ රටේ අසරණ අහිංසක ජනතාවනේ මේකෙන් පීඩා විඳින්නේ. සිංහල රජවරු රාජධානී 10ක් පුරාවට ආපු සියලු ආක්‍රමණ වලට නොබියව මුහුණ දීලා මේ සියලු ආක්‍රමණ වලට අංගම් ඉලංගම් මායංගම් තමන්ගේ උපරිමයෙන් දීලා බටහිර ජාතියක් දණින් වැට්ටුවා මුල් ඒරියා සටනේදී සිංහල සීතාවක රාජසිංහ. ඒකනේ සිංහලයාගේ වීරත්වය. මේක දීන ජාතියක් බවට පත් කෙරුවේ කවුද? කන්ද උඩරට පරාදීන පාදඩ රදල ප්‍රධානි. තෑගි බන්දේසියක තියලා ඉංග්‍රීසින්ට ලියලා දුන්නා. හැබැයි ඔය කොතනකවත් සඳහන් වෙනවද බුද්ධ ආදාහන මළුවේ ඉඳලා බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ රැක ආරක්ෂා කරපු දන්ත කුමරු කීරවැල්ල රාජකීය පරපුර දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කරගත්තා වූ රාජකීය දිවනිලමේවරයා මේ ගිවිසුමෙන් රට පාවා දුන්නාට දන්ත ධාතුන් වහන්සේ පාවා දුන්නා කියලා. එනිසා දියවඩ නිලමේ නිලංගපති දැලා දැනගත යුතුයි කට තිබ්බට බොරුවට දොඩවන්න එපා. මොකද ඔබ ඡන්දයෙන්පත් වෙන්න දන්ත ධාතුන් වහන්සේ කේවල් කරපු පුද්ගලයෙක්. ඒක ඔබට අවුරුදු 20ක් පුරාවට ඔබතුමා දළදා මාලිගාවට පත් වෙන ක්‍රමවේදය බලන්නකෝ. මේ රටේ විහාර දේවාලගම් පනත ප්‍රකාරව දියවඩ නිලමේවරයාගේ දූර කාලය අවුරුදු 5යි. ඔබ 2005 දී ඔබ ඒ තනතුරටපත් වෙනවා. මේ පත් වෙලා ඔබ අද මේ මොහොත දක්වා දළදා මාලිගාවේ දියවඩ නිලමේවරයා. මේ වෙන විට අවුරුදු 20ක්. එතකොට ඔබ බලය ගොඩනගා ගන්න ඔබ අත්නෝ මතිකව ව්‍යවස්ථාවටත් පිටින් ගිහිල්ලා ඔබ මේ ඡන්දකමෙන් බලයට පත් වෙලා තියෙනවා. අවුකන රජ මහා විහාරයේ නායක හාමුදුරුව කරන ප්‍රකාශයේ පැහැදිලිනේ. ඔබ සල්ලි මල්ලක් අරගෙන අවුකන රජ මහා විහාරයට ගිහිල්ලා නායක හාමුදුරන්ට මේ මගේ පන්සල ගොදුරු පන්සල සතර පෙරුවේ දායකකාරකාදීගේ පන්සලෙන් ඉහළගම ගමේ ගම්මු පලස්සය ගමේ ගම්මු ඔය මේ අවුකන මහා පිළිමයකට තමයි දම්පැන් පූජා කරන්නේ මම ඉපදුණදා ඉඳන්. ඉතින් අපේ පන්සලේ නායක හාමුදුරන්ට බලන්න මේ නිවුස් එකක් ගහලා තියෙනවානේ ඔබ සල්ලි මල්ලක් අරන් ගිහින් මේ නායක හාමුදුරුවන් මේ මුදලට ගන්න හදප. මේවා සමාජයේ කතා වෙන දේවල්. මේවා නැහැ කියනවා නම් මාධ්‍යයට අන්න ඒවට ක්‍රියාමාර්ග ගන්න. ඒ නිසා මේ ක්‍රමවේදය තුල බෞද්ධ කටයුතු කොමසාරිස් රත්නායක මහත්මයා සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරට ඔහු සානුකම්පිතව ඔහුගේ සිතවිල්ලට අනුව මිගාර ජයසුන්දරගේ දූර කාලයේ අවුරුදු මාස 6කට සේවා දීර්ඝයක් නොදී ඔහු නිලමේවරයෙක්පත් කරන තැනට කටයුතු සිදු වුණා. නමුත් හිටපු බස්නායක නිලමේ මිගාර ජයසුන්දරට මාස 6ක සේවා දීර්ඝයක් දෙන්න බෞද්ධ කටයුතු කොමසාරිස් කටයුතු නොකර කොහොමද දියවඩ නිලමේ නිලංගපති විද්‍යාලයට අවුරුදු 20ක සේවා දීර්ඝ දීලා සේවා දීර්ඝයක් දෙන්නේ? පනතේ තියෙන්නේ අවුරුදු 5යි. එහෙනම් පනත සංශෝධනය කරා කියමුකෝ අවුරුදු 10යි. එහෙනම් ඊට පස්සේ ඉතින් මේ නිසා ඔබ කරන ක්‍රමවේදය නෙමෙයි ඔබ විතරක් නෙමෙයි මේ කූට තනතුරේ වග උත්තර කරුවෝ 1815 1814 ඉඳලා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වෙල්ලෝරයට පිටුවහල් කරනකොට ඔහු නාවපු පුද්ගලයා තමයි කපුවත්තේ අධිකාරම. ඔහු ජෝන් ඩොයිල්ට කියලා තමයි එක්නලිගොඩ කපුවත්තේ මොල්ලිගොඩ මේ අය වටමේස සාකච්ඡාවක් මඟුල් මඩුවේ තියලා බලහත්කාරයෙන් තමයි මේ දියවඩන නිලමේ තනතුර. මොකද ශ්‍රී වික්‍රම රාජසිංහ නාවපු රජතුමා නාවපු දියවඩන නිලමේවරයාට තනතුරක් නැහැ. එතකොට හුදකලා වෙලා. එහෙනම් ඩොයිලට හිතවත් වෙලා දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුර දෙන්න කියලා කියනවා. දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුර තියෙන දිව නිලමේ. ඒ වෙනකොට දන්ත ධාතුන් වහන්සේ අරගෙන ඌව වෙල්ලස්සට මගේ මුත්තා පැනලා ගිහිල්ලා හිටියේ. එතකොට ව්‍යාජ තනතුරක් ඩොයිලි අරගෙන ගත්ත ආරම්භක දියවඩන නිලමේ කපුවත්තේ අධිකාරම. අද අවසාන දියවඩ නිලමේ විදියට ඡන්දෙන් පච්චත්ත නිලංගපති දැල මාලිගාවේ ඔබ ඉන්නවා. හැබැයි ඔබ දන්නවද දළදා වහන්සේ බාර නොදුන්න කීරවැල්ලේ පරපුර දළදාව අරගෙන වනගත වෙලා සැඟවුණ නිසා කපුවත්තේ අධිකාරමට දියවඩ නිලමේකම ජෝන් ඩොයිලි දීලා කියනවා
ඔබ එහෙනම් ගිහිල්ලා කීරවැල්ලේ බුළුගුණේ බණ්ඩා සෙනවිරත්න දිවනිල මේ සතුව තියෙන සැබෑ දළදාව අරන් එන්න කියලා. මාතලේ පලාවෙලට යන්නේ. ඒ නිසා මේ දියවඩනිල මේ නීති මේ එන්තරවාසියක් එවපින්ද මම ඔබට මේ දැනගන්න කියන්නේ මේ තනතුරේ වංකොල්ලේ කොතනද කියලා. එතකොට කපුවත්තේ අධිකාරම දළදා වහන්සේ නැතුව මාලිගාවට තනතුරකින් පත් කරපු කූට උපක්‍රමශීලී ක්‍රමවේදයක් තුල ඩොයිලිට ඔහුගේ දියණියන් විවාහ කරලා දීලා තමයි මේ මාමා බෑනා ඇති කරගෙන දැන් සිංහල රජතුමයි දළදාවේ කීරවැල්ලේ කුමාරයයි මාමයි බෑනයි වෙනවනේ. එක්කෝ කුමාරයාගේ නංගි රජතුමා විවාහ කරගන්නවා, එක්කෝ අක්කා විවාහ කරගන්නවා. නැත්තම් මේ කුමාරයාගේ දුවක් විවාහ කරගන්නවා රජතුමා. එතකොට මේ මාමයි බෑනයි සම්බන්ධය ඇති වෙනවා. ඒ දේ ඩොයිලිට මේ දුවලා දෙන්න දුන්නා කියලා කපුවත්තේ මේ අධිකාරමයි මාමයි බෑනයි ගොඩනගාගත්ත ක්‍රමවේදය තුල අපි පිළිගන්නේ නැහැ. ඒ නිසා සැබෑ දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කර ගැනීමට උත්තරාධිකාරී උරුමේ අධිකාරී බලය තුල ඇද්දලා අනුරූ තනා ගැනීම කීරවැල්ල පරපුරේ වගකීම. ඒ නිසා ඇද්දලා අනුරූ තනලා සෑම මොහොතකම කීරවැල්ලේ පරම්පරාව සැබෑ දළදාව රැකගත්තා. ඒ නිසා දාඨා ධාතුන් වහන්සේ මොකද්ද? දාංස්ට්‍රා ධාතුන් වහන්සේ මොකද්ද? දළදා වහන්සේ මොකද්ද කියලා මේ බුද්ධිමත් ජනතාව තේරුම් ගන්න ඕනේ. දල ධාතුන් වහන්සේ anu ඇද්දලින් තනන ලද ධාතුන් වහන්සේට කීරවැල්ලේ පරපුර හඳුන්වා දුන්නා වූ නාමය. දාඨා ධාතුන් වහන්සේ දාංස්ට්‍රා ධාතුන් වහන්සේ කියන්නේ කීරවැල්ලේ පරපුරට බහරව රැක ආරක්ෂා කරගන්නට පැවතුණු බුදුන් වහන්සේගේ සඳුන් සුවඳ ශ්‍රී මුඛයේ තිබුණා වූ යටි වම් දළදා වහන්සේ. ඒ වම් දාන්ත ධාතුන් වහන්සේට තමයි දාඨා ධාතුන් වහන්සේ. ඒ නිසා තමයි පුරාතනයේ දාඨා ගොත් වංශය, දාඨා වංශය කියලා නම්පට බැඳුනේ. ඉතින් දල ධාතුන් වහන්සේ කියන මේ මන් දාන්ත ධාතුන් වහන්සේට අගෞරව කරනවා නෙමෙයි. නමුත් මම පරපුරක උරුමකාරයෙක් නිසා මම මේ රටේ ජනතාවට වග කියන්න ඕනේ. ඒ නිසා බොරුව හැමදාම ඕගොල්ලෝ බොරු වහන්න හැමදාම මේ බොරු 100ක් කියන්න එපා. මම කතා කරන්නේ ඇත්ත. බුද්ධ ආදාහන මළුවේ පටන් මගේ පරපුරට පරපුර වෙත පැවරුණ බුද්ධ ආදාහන මළුවේදී වගකීමක්. ඒ වගකීම අවිච්ඡින්නව බුද්ධ ආදාහන මළුවේ ඉඳලා අවුරුදු 2361ක් අඛණ්ඩව මගේ පරපුරේ මුතුන් මිත්තන්ගෙන් පැවතාව රැකගත්තා. එතකොට මේ පරපුර සමූල ඝාතනය කළා ඇති කරපු තනතුර. එතකොට මේ තමයි ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් සිංහලේ රාජාණ්ඩු පාලනය ඔවුන්ගේ ග්‍රහණයට ගත්තට පස්සේ ඔවුන් 1853 නැවත සිංහලේ රාජ්‍යයේ දළදා වහන්සේ ආරක්ෂා කරගත්ත කීරවැල්ල පරම්පරාවේ දිව නිලමේට තමයි බාර දෙන්නේ දන්ත ධාතුන් වහන්සේ 1853 පස්වෙනි මාසේ 20 වෙනිදා යතුරු බාර දීම් කරුණු බාර දීම් අවස්ථාවේදී දිව නිලමේට බාර දීලා තියෙනවා. එතකොට මේක බංකොල්ල කනවා කවුද? දෙහිගම අතපත්තු වාහලේ දියවඩන නිලමේ. එතකොට ඒකෙම පැහැදිලිනේ අතපත් දෙහිගම අතපත්තු වාහලේ දියවඩන නිලමේ. එතකොට දෙහිගම අතපත්තු වාහලේ දියවඩන නිලමේ කියන්නේ රජතුමා කටයුතු කරන රජ වාසලේ රජතුමාගේ මෙහෙකාර තනතුරු පහෙන් එකක් තමයි දෙහිගම වාහලේ දියවඩන නිලමේ කරන්නේ. වාහලේ කියන්නේ රජතුමා නාවපු දියවඩන නිලමේ. බත් වඩන නිලමේ තමයි රජතුමාට බත් සපයන්නේ. සලු වඩන නිලමේ තමයි රජතුමාට ඇඳුම් සපයන්නේ. බේත් වඩන නිලමේ තමයි රජතුමාට ඖෂධ දල්ලන්නේ. සට්ටඹිරාල තමයි රජතුමා වැසිකිලි කැසිකිලි යෑමෙන් පස්සේ රජතුමා පිරිසුදු කරන්නේ. ඒ නිසා දියවඩන නිලමේ නිලංග ප්‍රතිපදාලේ එන්තරාසි එව්වට මගේ පරපුරට සිදු වුණු අසාධාරණ ඉල්ලලා මම වන්දේ ඉල්ලුවොත් ඔබෙන් මොකද්ද ඔබ කරන්නේ? බුද්ධ ආදාහන මළුවේ ඉඳලා අවුරුදු 2361ක් අවිච්ඡින්නව රාජධානි 10ක් පුරාවට උඩරට ගිවිසුමෙන් රදල ප්‍රධානී රට පාවා දුන්නට දළදාව පාවා දුන්නේ නැහනේ අපි. එතකොට මම සැබෑ දන්ත ධාතුන් වහන්සේ කන්ද උඩරට වැඩ ඉන්නේ නැහැ. අපි කීරවැල්ලේ පරපුර අපි දන්ත ධාතුන් වහන්සේ රැකගත්තා. දියවඩන නිලමේ තනතුර මංකොල්ලේකින් මගේ මුතුන් මිත්තෝ ඝාතනය කළා කියලා මං සාක්ෂි සාධක සහිතව මේ යුක්තිය සාධාරණ ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු තහනම් නියෝගයක් සහිතව මේ ලෝක ජනතාව ලෝක බෞද්ධ ජනතාව බෞද්ධ රාජ්‍යයන් සියල්ල ඒකරාශී කරගෙන ඔබගෙන් මට නම් වන්දි එපා. හැබැයි මේ රටේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවගේ නගා සිටුවීම වෙනුවෙන් යම් අරමුදලකට මේ මුදල බැර කරන්න කියලා මම සාක්ෂි සාධක සහිතව දියවඩන නිලමේ මට මේ කරපු මේ අපවාදයට මොකද අවිච්ඡින්නව අවුරුදු 2361ක් රැකගත්ත පරපුරක් එක අපිට එක ඝාතනය කළා නොකල වැරදි වලට මගේ පවුල පිටින් වන්දි ගෙවපු වරදට ඔබ මේ විදිහට කේවල් කරනවා නම් දන්ත ධාතුන් වහන්සේ වෙනුවෙන් පවත්වන ඡන්දකමයට වාහන දෙනවා මිල මුදල් වියදම් කරනවා ඉඩ කඩම් දෙනවා මේ සියලු දේවල් වලදී ඡන්ද ලබා ගන්නට දන්ත ධාතුන් වහන්සේ කේවල් කරලා පත්වන තනතුර නීති විරෝධී වංචා සහගතයි කූට ලේඛන සහිතයි කූට තනතුරු සහිතයි කූට නාම චරිත කියලා මං සාක්ෂි සාධක සහිතව ඔප්පු කරනකොට ඔබ එන්තරවාසියකින් මාව බය ගන්නන්න කටයුතු කරනවා නම් හැබැයි මේ රටේ තාවම බොදුණු සිංහල ජනතාව මියදුනේ නැහැ කියලා දියවඩන මේ හොඳට තේරුම් ගන්න ඕනේ. මම කටයුතු කරන්නේ සැබෑ දන්ත ධාතුන් වහන්සේ
ඇස් දෙකින් දැක වන්දනාමාන කිරීමට හැකි අහිවිර කරපු මගක් නැවත නිවැරදි කරන්න. ඒ නිසා කරුණාකර දියවඩන නිලමේට අවශ්‍ය නම් දියවඩන නිලමේ වෙන්න සිංහල රාජාණ්ඩු පාලනයේ මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. සිංහල රාජාණ්ඩු පාලනයේ සිංහල රජතුමා නාවපු තනතුර තමයි දියවඩන නිලමේ. ඔබට දියවඩන නිලමේ තනතුර අවුරුදු 30 දක්වා ඉන්න ඕනේ නම් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා නාවන්න එතුමා කැමති නම් ඔබතුමාට පුළුවන්. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා හිතනවා විශ්වාස කරනවා ඔහුට දියවනාවන්න නිලමේවරයෙක් අවශ්‍ය නැහැ. මොකද ඔහුගේ දෛනික කටයුතු පවා ඔහු අල්පේච්ච විදියට මොකද රටේ නායක අපි දන්නවනේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ කටයුතු කරපු පාලකෙන් හැටි. ඒ නිසා මම හිතන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඒතනටපත් වෙයි කියලා. දියවඩන නිලමේ තමන්ව නාවන්න ඕනේ කියලා. මම කියන්නේ දියවඩන නිලමේ තනතුර අවශ්‍ය නම් මින් මනත දියවඩන නිලමේ තනතුර රටේ නායකයා විදිහට ජනාධිපතිතුමා කැමති නම් ජනාධිපතිතුමා නාවන්නපත් වෙන්න. හැබැයි මේ රටේ ජනතාවට අහිමි කරපු සැබෑ සත්‍යය සියලු උරුමවයි අයිතිවාසිකම් තමයි මේ විනාශ කරන්නේ. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ගෙනා වඩම්මපු නුවරවැව බුලංකුළුම මහවන්‍යා මුත්තණුවන්ගෙන් පැවතෙන බෝධිගුප්ත පරම්පරාවේ අද වර්තමාන අනුරාධ බුලංකුළුම වෛද්‍ය අපේ අයියන්ඩිට අදටත් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පාරම්පරික උරුමය මගේ අයියන්ඩිට තියෙනවා නම් අද කවුද නුවරවැවේ බුලංකුළුම මහවන්‍යා මුත්තණුවන්ගෙන් පැවතෙන අනුරාධ බුලංකුළුම අයියන්ඩි මේ පිළිම උණු කෙරුවා වාහනවල බපර වලට රන්නාලේ පැගරුවා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සතු දීපල මංකොල්ල ගෑවා. කවුද මගේ අයියන්ට දොස් කියන්නේ? මේ මගේ මුතුන් මිත්තන්ගෙන් පැවතෙන ලේ ජානගත මුතුන් මිත්තෝ සම්බුද්ධ ශාසනයට වින කටින ඒ දීපල විකුලන් කනතෙන්ටපත් වෙච්ච පාහරයින් නෙමෙයි. ඒ නිසා මේ වර්තමානයේ තුල දන්ත ධාතුන් වහන්සේට කරන මේ කටයුතුකම් සියල්ල දැන් නැවතිය යුතුයි. ඡන්දකමය වහාම නැවතිය යුතුයි. බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා මේවා පාසු විපරම් කළ යුතුයි. මේ ඉංග්‍රීසි ලේඛනයේ පැහැදිලිවම සඳහන් වෙනවා ඩී නීලම් කියලා. ඩී නීලම් කියලා තනතුරක් නැහැ. ඉංග්‍රීසීන්ට සිංහල භාෂාව ගැන ආසා අවබෝධයක් නැහැ. ඒ නිසා දියවඩන නිලමේ කියන තනතුර ඉංග්‍රීසියෙන් ලියලා අස්සම් කරලා තියෙනවා. යතුරු බාර දීම් බාර ගැනීම, කරඬු බාර ගැනීම බාර දීම් දලදා වහන්සේ කියා ඇද්දලා අනුරු දලදා වහන්සේ. මොකද මම අභියෝග කරනවා මහානායක හාමුදුරුවෝ දෙනකොට මේ මොහොතේ. දැන් මම මේ සටන අතාරින්නේ නැහැ කොහොමටවත්. මම මේ රටේ ජනතාවට වග කිය යුතුයි. මල්ලතු අස්කිරි මහානායක හාමුදුරුවෝ දෙනම සහ ලේකකාධිකාරී හාමුදුරුවෝ දෙනම අනුනායක මහා සංඝරත්නයේ විශේෂයෙන් සියම් මහා නිකායේ වාම දන්ත ධාතුන් වහන්සේ ඉංග්‍රීසීන් විසින් බාර දුන්න බවට සත්‍ය ලෙසත් එසේ බාර දුන්නේ සැබෑ දන්ත ධාතුන් වහන්සේද කියන බවට සත්‍ය ලෙසත් දන්ත ධාතුන් වහන්සේ වනගතව ආරක්ෂා කිරීමට ඔබලා ගිවිසුමෙන් රටපාවා දෙන මොහොතේ ඌවවෙල්ලස්සට දන්ත ධාතුන් වහන්සේ වඩම්මපු අලුයම 4ට තේවාව කරලා කීරවැල්ලේ වාරියපොළ සුමංගල හාමුදුරුවන්ට පැවරුලා තිබුණේ තේවාව මොහොතේ මගේ කීරවැල්ල පරම්පරාවේ කීරවැල්ල අනුරුද්ධ සිරිමාන අධිකාරම් මුදියන්සලාගේ බුළුගුණේ බණ්ඩා සෙනවිරත්න සහ එරියාවේ බණ්ඩාරත් එක්ක ඌවවෙල්ලස්සට හැබෑ දන්ත ධාතුන් වහන්සේ රහසිගතව අලුයම 4 උණුපැන් පූජාවේදී වඩම්මනවා. ඒ වඩම්මපු දන්ත ධාතුන් වහන්සේ කැප්පටිපොළ මහාධිකාරම් ඌවවෙල්ලස්සට ගිහිල්ලා ඉංග්‍රීසි හමුදා අනුකණ්ඩ දෙකක් එක්ක ආයුධ බිම තියලා එකතු වෙන්න මගේ මුත්තගේ දෝෂාරෝපණය නිසා. මගේ මුත්තා කියන්නේ අඩා කැප්පටිපොළ උඹ දන්ත ධාතුන් වහන්සේට එරෙහිව යුද වදින්න ආවද ඌවවෙල්ලස්සට. අපි ඌවවෙල්ලස්සේ වීරයෝ සැබෑ දන්ත ධාතුන් වහන්සේත් රටත් ජාතියත් වෙනුවෙන් මේ එකාපිට වැටමින් සටන් වදින්නේ. පරයා උඹ සුද්දන්ගේ හමුදාවත් එක්ක ආවනම් අපි සූදානම් යුද්ධෙට. ඒ අනුව තමයි කැප්පටිපොළ අධිකාරම ආයුධ බිම තියලා මගේ මුත්තගේ වචනේ විශ්වාස කරලා දලදාව ඌවවෙල්ලස්සේ කියලා සටන මෙහෙව්වේ. අවුරුදු දෙකක් සටන ඇදගෙන ගියේ දලදා වහන්සේ ආරක්ෂා කරගන්න මිස අපේ දීපල වස්තු ආරක්ෂා කරගන්න නෙමෙයි. ඒ නිසා අවුරුදු 210ක යට ගහපු සුද්දත් සමග එකතු වෙලා කුමන්ත්‍රණ කරපු උඩරට රාජ්‍යය තුල මාන්නයෙන් වැජමුණු රදල මාන්නක්කාරය තුල මේ රටේ අසරණ ජනතාව කුලහීනයන් විදියට පීඩාවට පත් කරපු මේ ක්‍රමවේද සියල්ල අතුගාලා දාන තැනට කීරවැල්ලේ පැටලිලා ඉන්නවා. කීරවැල්ලේ මේක නතර කරන්නේ නැහැ. ඒ නිසා ඔප්පු කරන්න පැහැදිලිව දියවඩන නිලමේ නමින් තනතුරක් දලදා මාලිගාවේ නැහැ. බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ප්‍රධාන වගකීම් ඔහු මේ ලේඛනය පරීක්ෂා කරලා තනතුරට නිලවරණ පැවැත්විය යුතුයි. එහෙම නැතිනම් කීරවැල්ලේ පරම්පරාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් ඉදිරියේ මේ රටේ බුදුණු ජනතාව සිංහල ජනතාව තවම මැරිලා නැහැ. සමූල ඝාතනය කරාට සිංහල ජාතිය වලලන්න බෑ. ඒක බුද්ධ අධිෂ්ඨානයක්. එකාපිට එකා වැටිලා හරි මේ රටත් සම්බුද්ධ ශාසනයත් සිංහලයා රැක ගන්නවා කියන එක වගකීමෙන් සත්‍යයට එකතු වෙන්න. ඒ නිසා මේ ප්‍රකාශය සියලු වගකීම් කීරවැල්ලේ පරම්පරාව දරනවා. සැබෑ දන්ත ධාතුන් වහන්සේ ඇස් දෙකින් දැක වන්දනාමාන කිරීමට කටයුතු කරනවා. ඒ වගේම ජනාධිපතිවරයාට සහ මල්ලතු අස්කිරි මහානායක හිමිවරු දෙනමට මම යෝජනා කරනවා දලදා ප්‍රදර්ශන නෙමෙයි දන්ත ධාතුන් වහන්සේ දැකුම් මංගල්‍යය කියන ගෞරවනීය පූජනීය වන්දනීය
ඒ වචනය භාවිතා කරන්න. මේ වචනය ගැනවත් අර්ථාන්විතව බුද්ධ ගෞරවයක් නැත්නම් ඒක විශාල සාපයක්. ඒ නිසා හිංසාව පීඩාව දරාගත නොහැකි දෙවියන්ගේ දේව සාපයට ලකුණු දලදා වතුරත් දලදා ආශිර්වාදයක් දලදා ප්‍රාසයාරයක් කියන තැනට ජන සමාජය නොමග යවපු මේ ක්‍රමවේද දැන් අතුගෑවිලා යා යුතුයි. සැබෑ දන්ත ධාතුන් වහන්සේ කියා ඇද්දලා අනුරුවක් මහ ජනතාවට ප්‍රදර්ශනය කිරීම